හලෝ යාළුවනේ ඉතින් අද ස්මෝල් බ්ලොග් පස්වෙනි එකත් එක තමයි අද සෙට්ලා ඉන්නේ අපි. දැන් අද thumbnails ටැග් හැදුවා. දැන් ලිෂාන්ලයා ගෙදරට ගිහින් ඕනේ. එයාගේ පෙන් එක තියෙනවා අරන් එන 1 to 8 එක. ඉතින් ඒක අරන් එන ගිහිල්ලෙමු. දැන් යාළුවනේ ගිහිල්ලා ආවා අපි ලිෂාන්ලයා ගෙදරට. දැන් අර යාළුවා ගෙදර යා දැන් නිදියන් හිටියේ. ඒකයි මම වීඩියෝ එකක් ගන්න ගියේ. ඉතින් අවුල්නේ එතකොට. ඉතින් ඒ නිසා වීඩියෝ ගත්තේ නෑ. මං ගිහලා පෙන් එක අරන් ආවා. මේ 1 to 8 එක මේ තියෙන්නේ. ඉතින් දැන් අද උදේ 4 වෙනකන් අද 4 මාරණක හැරන් හිටියා. හැරන් ඉඳලා thumbnails හදලා ඉතින් එඩිට් ඉවර කරලා වීඩියෝ එක එක්ස්පෝර්ට් කරන්නත් දාලා ඊපස්සේ නිදිය ගත්තා. දැන් ඊට පස්සේ යසිත් ආවා. එයාගේ ලැප් එකක් තියෙන ඒකේ RAM එක චේන්ජ් කරගන්න ඕනේ. 4GB RAM එකක් තියෙන්නේ 16GB වෙනකන් අප්ඩේට් කරගන්න නිසා දැන් යන්න හදන්නේ. දැන් ඒකට ගිහිල්ලා ඒකත් අප්ඩේට් කරගන්න එන්න ඕනේ. නියෝ එකට යන්න ඕනේ යක්කල. ඉතින් ඒකට ගිහිල්ලා A few moments later. ඉතින් guys දැන් මම සූට් එක නම් මාරු කරගත්තා. දැන් ඉතින් එතනට ඉසිත් හිටියා. දැන් පැය භාගයකට මම කණ්ඩත් ගියා. කාලා උදේ දැන් ඉතින් මුකුත් කරේ නෑ. ඉරිකල්ට දැන් යසිත් එයාගේ බෑග් එක පැක් කරගන්නවා. ලැප් එක අරගෙන ටම් RAM එක ගෙන යන්නේ. ඉතින් නියෝ එකට යනකොට මම ඉතින් යන්නත් ඕනේ. පිටත් එමුද? පිටත් එමුද? नहीं आप ही रहे पीसी को ऑफ करा एंड को ऑफ करा गाइस අපේ අවියා අද කුඩේ ඉහළගෙන යනවා අනේ මේ මං දැන් ඇහිලු අවියා කුඩේ අරන් යනවා गाइस යක්කලට ආවා මම පාර පැනලා නියු එකට යනවා. A few moments later. යාළුවනේ මේ පොඩි ප්‍රශ්නයක් වුණා. මේ පවර් බැංක් එක 0 වුණා. ඒකේ බැටරි සේරම ගියා. ඉතින් ඒක නිසා බැටරි 15යි තියෙන්නේ. ගයිස් අපි නියු යෝර්ක් ගාවට ආවා. දැන් අපි ඇතුළට යමු. යාළුවනේ අපි මේ ගිහිල්ලා ගත්ත RAM එක ඇය භාගයකට වැඩි අපි එතනම රස්තිය අදි වුණා. මේ කියන්නේ AC ට දුන්නා මේ RAM එක දුන්නේ මේ මොකක්ද දාලාද මේ යාළුවනේ හරිමදෝ අපි මේ අපේ යාළුවෙක්ගේ ඔව් ඒකට නෝයිය අපේ යාළුවෙක්ගේ මේ මාමා කෙනෙක්ගේ කම්පැනි එකේ ඉඳන් අපි ගියේ දෙන්න යාළුවට ගිහින් අගයන්න ඕනේ යාළුවට ගිහින් අගයන්න ඕනේද යාළුවනේ බැංක් එකට යන්න ඕනේ පොඩ බැංක් එකට ගිහින් එන්න ඕනේ ඊට පස්සේ රිවිල් එක දාන්න යන්න ඕනේ. A few moments later. යාළුවනේ බැංකුවට ගියා. දැන් ඉතින් ගෙදර යන්න ඕනේ. යසිත් මේ පික්නික දානකොට දැන් අපි ඒකේ ගෙදරට යමු. A few moments later. අපි ගිහිල්ලා ආවා. දැන් මේ යසිත් ඉඳගෙන ගෙනාපුවලුත් RAM එක සෙට් කරනවා. ඉතින් තව අපි ගෙත්තා ලයිට් එකක් ගත්තා සෙටප් එකට සෙට් කරන්න. ටික සෙට් කරන්න ඕනේ. බීමයක් තියෙනවා. මොරුකු එකකුයි කත්තිරි පොඩක් කාලට හරි පටන් ගමු. ගයිස් අපි බීමේ කඩගමු. හයි මොරුකු එකයි හරි. දැන් කම්. ඉතින් ගයිස් දැන් අපි ලයිට් එක සෙට් කරගත්තා. ඉතින් දැන් ඉසිට යාගේ ටැප් කට් එකේ දේවල් ටික කියලා දුන්නා. දැන් මගේ එක්ස්පිරියන්ස් එකක් තියෙන එක මොකද එක්ස්පිරියන්ස් එකක් තියෙන්නේ කම්පිටිෂන් එකනේ කම්පිටිෂන් එකකින්ද මම දැන් ඉස්සරහට කරලා තියෙනවා කැප් කට් එකේ වීඩියෝ එක. දැන් මම ඒට එක දෙන එක බලා ගන්න. ඉතින් දැන් මෙතනින් පස්සේ මගේ සේරම thumbnails edit කරන්නේ මෙයා තමයි. මෙතනින් පස්සේ එනවා. ඉතින් දැන් මෙයාට දැන් යන්නත් වෙලා තියෙනවා. දැන් ටයිම් එක ගත්තොත් දැන් කීයද? 4:13යි. ඉතින් දැන් වෙලාව පහුවෙලා දැන් උදේ ආවනේ. ඉතින් දැන් අද යක්කලා ගියා වැඩ ටිකට. ඉතින් ওই වැඩ ටික වුණා. අර පොඩ්ඩක් අවුලට ගියේ නියෝ එක තමයි ඉතින්. ඒක ඉතින් මම කලින් සරවල ගියා පොඩ්ඩක් රස්ති අද වෙන්න උනා එතන. ඉතින් මෙහෙමයි. දැන් මෙතනින් පස්සේ අපේ channel එකේ මම ගොඩක් ඇක්ටිව් වෙන එකක් නැති වෙයි. මෙතනින් පස්සේ මම පොඩ්ඩක් এডুকেෂන් එකට බර වෙන හින්දා. ඉතින් යසිත් තමයි මෙතනින් පස්සේ ගොඩක් දුරට channel එක දායන්නේ. එහෙම එකනේ මේ බ්ලොග් වලට මං ඉන්නේ නැතුව යන්නේ නැහැ. මම එනවා නේ මේ අර අපේ සම්මා ගැන පොඩක් ස්මෝල් බ්ලොග් ටිකක් අඩු වෙයි. ටිකක් අලුත් බ්ලොග් තමයි ටිකක් එන්නේ. අර ටිකක්
අපේ ලොකු බ්ලොග් ට්‍රැවලින් ඒවා. ඉතින් මෙතනින් පස්සේ අලුත් ඒවත් එක්ක සෙට් එමු. දැන් නැත්නම් හිතන් හිටියේ අපේ සනලෝ හම්බෙලාට ලිෂාන් අයියවත් හම්බෙලා යන්න. දැන් ඉතින් දැන් අද කර බ්ලොග් එක එඩිට් කළා. දැන් මම හිතන් ඉන්නේ 19 වෙනිදා දැන් ඉවර කරන දැන් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා නම් කවද වෙයිද කියලා මම දන්නේ නැහැ. මේ එඩිට් කරලා ඉවරලා මේ ෂෙඩියුල් කරන්න බෑ. මම බලමු කොහොමද ඉස්සරහට නෙමෙයි හම්බෙන්නේ. එහෙනම් ඉතින් අපි වීඩියෝ එක එන්ඩ් කරමු. ඔව් බයි. බයි